අයිබෝන සාධනය අදන පිළිගන්නවා පෙට්වර් ප්‍රෝ YouTube channel එකේ තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද අපි ආවා කලින් වීඩියෝ එක කරපු loft එකේ විකුණන ඉන්න සත්තු මොක්කුන්ද කියලා බලන්න. ඉතින් අපි ගිහින් බලමු මොන වගේ සත්තුද මේ කූඩුවේ අපිට විකුණන්න ගන්න ඉන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපිට බලන්න ඉන්නවා සිරිමක් ජෝඩුවක්. සිරිම ජෝඩුවේ අලු සිරිම කුරුල්ලෙක් තමයි මේ වලට පේන්නේ. මේ මම බලන්න ගිහපු තැන අලු සිරිම කුරුල්ලා. මේ ඉන්නේ ජෝඩුවේ කුරුල්ලා. සුපිරිම අලු සිරිම කුරුල්ලෙක් එළවලා පෙන්නලා දෙනවා. පේනවා ඇති සයිස් එක. ගාන මම යටින් දාලා දෙනවා වලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ කුරුල්ලා. මේ ජෝඩුවේ ගාන තමයි යටින් දාලා තියෙන්නේ. ඉතින් හැම ජෝඩුවකම යටින් ගාන දානවා. ඉතින් මේ ඉන්නේ කිරිල්ලි කළු සිරිම කිරිල්ලියෙක් පේනවා ඇති. සුපිරිම කළු සිරිම කිරිල්ලිය දෙන්නම හොඳටම එලවන්න පුළුවන් සත් දෙන්නෙක්. දැන් නම් බෝ කරන්න දාලා ඉන්නේ. බලමු අනිත් සත්තු මොකද කියලා අපිට මේ කූඩුවේ බලන්න ඉන්න. ඉතින් දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ටිප්ලර් මයින් ටිප්ලර් කියන සුපිරිම වංශ පරිදි දෙන්නෙක්. ඉතින් මේ දෙන්න නම් ඔරිජිනල්ම සත් දෙන්නෙක්. වෙන්නේ ඉතින් මේකෙත් ගාල් දාලා තියෙනවා. අඩු මිලට තමයි මෙයාලව දෙන්නේ. මෙයාලව දෙන්න පුළුවන් වටිනාකම දන්න අය දන්නවා මේ වගේ ගාන. මේකේ කුරුල්ලා වෙලවල පෙන්නලා දෙනවා. කිල්ලි නම් තටු කපලා තියෙන්නේ. කුරුල්ලා ඉන්නේ කුරුල්ලා වෙලවල පෙන්නලා දෙනවා. දෙන්නම අරන් ගිහිල්ලා බෝ කරගන්න පුළුවන් සුපිරි සත්තු දෙකක්. ඉතින් ගානට ඉන්ට්‍රස්ට් නම් ඔයාලට ඇවිල්ලා සත්තු දෙන්නව අරගෙන යන්න පුළුවන්. සුපිරිම සත්තු දෙකක් තමයි මේ ඉන්නේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා රෙඩ් පාකිස්තාන් ජෝඩුවක්. මේ ඉන්නේ රෙඩ් පාකිස්තාන් කුරුල්ලා. ඉතින් මේ දෙකෙත් ගන්නවා යටින් දාලා තියෙනවා. මෙයාගේ පොඩි අවුල තියෙන මේ කකුලේ ඇඟිලි තුන නැහැ. ඉතින් කුස්ස ගහලා ඇඟිලි තුන නැහැ. ඒකින්ද මේ එයාව දැන් බෝ කරන්න දාලා ඉන්නේ. අවශ්‍ය කෙනෙක්ට ගන්න පුළුවන්. මේ ඉන්නේ කිල්ලි පැටව දෙන්න ලොකු වුණ ගම මේ දෙන්නවත් දෙනවා. ඉතින් පැටව දෙන්නත් එක්කම ඉක්මනට આવත් පැටව දෙන්නත් එක්කම ගන්න පුළුවන්. මේ ඉන්නේ සතා කිල්ලි කියන කිසිම අඩුපාඩුවක් නැහැ. මේ දෙක නම් ඇත්තම කියන්න ඕනේ මේ දෙක උඩ යන්නේ නැහැ. මේ දෙකේ පැටව කරනවා පැය 5 අනිවාර්යෙන් ෂුවර් මම ගැරන්ට් කරනවා. අනිවාර්යෙන් පැය 5 කරනවා මේකේ සත්තු දෙක. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් සුදු වාර පැටව දෙකක්. ඉතින් මේ මං අතට ගත්ත සුදු වාර පැටිය ඇවිල්ලා පෙඳ 14 සුදු වාර පැටියෙක් පොඩි ගෙඩියක් තියෙනවා. ඉතින් මේ දෙන්නගේ තැටින් ගාන දාලා තිනවා. මෙයාලගේ ටයිමින් ගැරන්ට් කරනවා. එළවලා පෙන්නලා දෙන්න පුළුවන්. තාම කල්ලියක්වත් නැහැ. ඉතින් ඔයාලට පෙන්න ගණන් කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ පෙන්න ගණන් කරේ නැහැ. ඉතින් මෙතන පෙන්න 14ක් තියෙනවා මේ සතාගේ. සුපිරියට මුඩ යනවා. ඉතින් මේ ඉන්නේ අනිත් එක්කිනා. මෙයාට මේ උකුස්ස ගහලා බෙහෙත් දාලා ඉන්නේ. මෙයාත් හොඳට එළවපු සතෙක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සතා. මෙයාත් කල්ලියක්වත් නැහැ. සුදු වාර දෙන්නම නියම පැටව දෙකක්. මේ පැටව දෙකත් ඔයාලට ඕන නම් ගන්න පුළුවන් වටිනාකම දන්නවනම්. මේ ඉන්නේ සුපිරිම මකුස් පැටව දෙන්නෙක්. මේක මකුස් එකකිනුයි කීරණ එකකිනුයි කඩන එක. මහ ජෝඩුව ඊට පස්සේ මම ඔයාලට මහ ජෝඩුව පෙන්නන්නම්. මේක ඇවිල්ලා ඊයම් පාට කඩන මකුස් එකක් පේනවා ඇති. ඇස් කහ එකක්. මේකෙත් ගානම යටින් දාලා තිනවා. මේ දෙක නම් සුපිරිම සතු දෙකක්. ඔයාලට බලා ගන්න පුළුවන්. ඇස් සුදු මේකේ. හොට රෝස. මේක අනිත් පැටියක් ඉන්නවා. මේ පැටියත් මම අරන් පෙන්නන්න. මේ ඉන්නේ අනිත් පැටිය. ඉතින් පේනවා ඇති එයාගේ තටු තාම කල්ලියක්වත් නැහැ පැටව දෙන්නට. සුපිරිම පැටව දෙකක් ඇවිල්ලා මේක හොඳට එලව ගන්න පුළුවන්. ගෙලින කෙනෙක්ට වටිනාකම දන්න කෙනෙක්ට ඇවිල්ලා මේ පැටව දෙක ගන්න පුළුවන්. ඉතින් පැටව දෙක එකට තියන්න ටිකක් අමාරුයි. ඉතින් එහාට මෙහාට යනවා මේ ඉන්නේ. අපිට බලන්න. සත්තු දෙන්න සුපිරිම සත්තු දෙන්නෙක් ඇවිල්ලා මේ දෙන්න. ඉතින් මේ ඉන්නේ එක පැටියෙක්. එයාත් සුපිරිම පැටියෙක්. වෙන කුල ඇටි ටිකක්. එහාට මෙහාට දුවනවා. අල්ලන් ටිකක් අමාරුයි සත්තු දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සතා මම දැම්ම. ඉතින් එකට ඉන්නේ. ඉතින් එහාට මෙහාට යනවා. ඉතින් මේ ඉන්නේ එයාගේ අම්මා. දැන් ආයෙ පැටව දාලා ඉන්නේ. දැන් මිත්‍ර දාලා ඒකෙන් පැටව දෙන්නෙක් ඇවිල්ලා ඉන්නේ. මේ ඉනාගේ තාත්තවට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්න සුදු වාර පැටව දෙන්නෙක්. එක්කෙනෙක් කොණ්ඩ. එයාගේ තනි සුදු තියෙන්නේ. ඉතින් මේ ඉතින් ඔය ඉන්නේ යා. මේ ඉන්න අනිත් පැටියා. මෙයාගේ චොකලට් පාට තියෙන ඔළුවේ කළු වගේ. ඉතින් මේ දෙන්නත් හොඳ මුදලකට ගන්න පුළුවන්. එලව ගන්න පුළුවන් සත් දෙන්නෙක්. ඉතින් මේ ඉන්නේ සුදු ඉන්දියන් ජෝඩුව කුරුල්ලෙක්. ඉතින් මෙයාත් හොඳ මහ කුරුල්ලෙක්. කිරිලිත් ඉන්නවා. ජෝඩුවම ගන්න පුළුවන්. ජෝඩුවේ ගාන මම යටින් දාලා තියන්නම්. මෙයාගේ තටු කපලා තියෙන්නේ පේන ඇති කුරුල්ලගේ. සුපිරිම කුරුල්ලෙක්. ඉතින් මම කිරිලිවත් පෙන්නන්නම්. මෙයායි කිරිලිත් මේ ඉන්නේ කිරිලි. එයායි කිරිලිත් සුදු ඉන්දියන් කිරිලියෙක්. දෙන්නම ඩොටක්වත් නැහැ ඉන්නේ. හොඳට මේ ලෝභ සත් දෙන්නේ. හොඳට මතකේ තියෙන සුපිරිම සත් දෙන්නේ. මම ජෝඩුව අරන් පෙන්නන්නම්. මේ ඉන්නේ ජෝඩුව. ආයේ කිරි ටොයිය බඩු දෙකක්. මේ දෙක ගන්න පුළුවන් ඔයාලට මම යටින් දාලා තියෙන ගානට.
ඉතින් මම පෙන්නනම් ඒ සත් දෙක ළඟට කරලා මේ සත් දෙන්න මේ කුඩේ හොඳම මහ ජෝඩුවක් තමයි ඔය ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක අරන් ආවේ පරි සම්බන්ධව. ඔයාලට ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට කෝල් එකක් දෙන්න. කලින් වීඩියෝ එකේ තියෙන නම්බරේ මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම නම්බරේ දාලා තියෙනවා. එහෙනම් ගිහින් එන්න මම සතු කරන පෙට් 12 Pro